අලුතර දිස්ත්‍රික්කයේ තියෙන රහසිගත දූපතක් හොයාගෙන යමුද? ඇත්තටම මේක තියෙන්නේ බෙන්තොට බීච් එක කිට්ටුවමයි. Google Map එකෙත් මේක සඳහන් කරලා තියෙන්නේ Secret Island කියන නමින්. එහෙනම් අද අපි යන්නේ කළුතර දිස්ත්‍රික්කයේ තියෙන රහසිගත දූපත හොයාගෙනයි. ඔන්න දැන් අපි ආවේ බෙන්තොට ස්ටේෂන් එකට. ස්ටේෂන් එක ඉස්සරහා තමයි බෙන්තොට පාක් එක තියෙන්නේ. පාක් එක හරහා ගියාම තමයි අපිට බෙන්තොට බීච් එක හම්බ වෙන්නේ. මෙතනින් තමයි මේ සීක්‍රට් අයිලන්ඩ් එකට ඇතුළු වෙන්න ලේසින් පාර තියෙන්නේ. දැන් අපි ඉන්නේ බෙන්තොට බීච් එකේ. හරියටම කිව්වොත් මේක අයිති වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට. මෙතන වෙරළ තීරයෙන් අපි යන්න ඕනේ උතුරු පැත්තට. ඒ කියන්නේ අපිට යන්න තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ තියෙන පැත්තට. මෙතනින් අපි පයින් යන්න ඕනේ අන්න අර තියෙන අයිලන්ඩ් එකට තමයි යන්න තියෙන්නේ. කිලෝමීටර් 2.5 විතර තියෙනවා. බෙන්තොට බීච් එක කියන්නේ පුදුමාකාර ලස්සන බීච් එකක්. ඒ වගේම තමයි හවසට සන්සෙට් එකත් එක්ක මේකේ ලස්සන කියලා නිම කරන්න බැරි තරම්. මේ බීච් එකේ තාමත් ඔයාලා කවුරුත් නාපු නැති කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන්ම මේ බීච් එකේ නාන්න ඕනේ. ඒ අත්දැකීම වචන වලින් කියන්න බෑ. ඒ අත්දැකීම දන්නේ මේ බීච් එකේ නාපු කෙනෙක්ම විතරයි. ඒක නිසාම මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම සේව් කරලා තියාගන්න. ඔයාලා සීක්‍රට් අයිලන්ඩ් එකට යන්න බැරි වුණොත් අනිවාර්යෙන්ම බෙන්තොට බීච් එකේ නාන්න මතක කරන්න එපා. An hour later. ලගයි නේද? නෑ. එතන ළඟද? තාම නෑ. වත් ළඟ නැද්ද? නෑ. දැන් ළඟද? නෑ. ළඟද? නියමයි. නෑ. 2 hours later. දැන් ළඟද? නෑ. දැන් ළඟද? නෑ තාම නෑ. දැන් ළඟද? ඔන්න මේ දැන් ඔයාලා දකින්නේ මම මෙච්චර වෙලා කියපු සීක්‍රට් අයිලන්ඩ් එක. එහෙම නැත්නම් රහසිගත දූපත තමයි මේ තියෙන්නේ. මේ කැලෑව වගේ තැනට ආවට පස්සේ ඔයාලා දකුණට හැරෙන්න ඕනේ. දකුණට හැරිලා ටිකක් දුර යනකොට ගල් පඩි පෙළක් තියෙනවා. එතනින් උඩට යන්න ඕනේ. මේක නිකන් දූපතක් විතරක් නෙවෙයි. ධර්මදීප ආරණ්‍ය සේනාසනයකුත් ඇතුලේ තියෙනවා. මේකේ හාමුදුරුවරුන්ට නිදහසේ බණ භාවනා කරන්නත් ලස්සන කුටි, ඒ වගේම ගල් ගුහාත් දැක බලා ගන්න පුළුවන් මෙතනට આવොත්. ඒ වගේම තමයි ඔයාලා මෙතනට ඇවිල්ලා සද්ද බද්ද කරන්න යන්න එපා. මොකද හාමුදුරුවරුන්ට නිදහසේ භාවනා කරන්න හදපු තැන තමයි මේක. මම ඔයාලව මේ රහසිගත දූපතට එක්කන් ආවේ මෙතෙන්ට ලස්සන view point එකක් තියෙනවා. ඒක පෙන්වන්න තමයි මං ඔයාලව මෙතෙන්ට අරන් ආවේ. ගමේ අය නම් මේක ගැන දන්නවා. ඒත් ඔයාලා මේක දන්නේ නැති හින්දා තමයි ඔයාලව මම මේ සීක්‍රට් දූපතට අරන් ආවේ. අපි මේ පඩිපෙළ නැගගෙන දූපත ඇතුළට යනවත් එක්කම අපිට මෙච්චර වෙලා ඇහුණ ගෝසාකාරී මුහුදේ සද්දේ අඩු වෙලා ගිහිල්ලා කුරුල්ලන්ගේ ලස්සන නාද රටා කනට ඇහෙන්න ගද්දි මාරම නිදහසක් තමයි හිතට දැනෙන්නේ. ඒක වචන වලින් විස්තර කරන්න මට නම් තාමත් අමාරුයි. ඔයාලා මේ ආරණ්‍ය සේනාසනයට ආවට පස්සේ මෙන්න මේ කළු පාට ගොඩනැගිල්ල ගාවින්ම ඉස්සරහට ගියාට පස්සේ ඔයාලට නිල් පාට අහසත් එක්ක බලා ගන්න පුළුවන් ලස්සන view point එකක්. මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන්නේ මෙතනට ආවට කමක් නැහැ. හැබැයි කෑකව ගහන්න, මෙතන ආතල් ගන්න, බොන්න කන්න කරන්න යන්න එපා. මොකද මෙතන ආරණ්‍ය සේනාසනයක්. ඉතින් අපි වගකීමෙන් වැඩ කරන්න ඕනේ. ඒ වගේම තමයි සද්ද බද්ද කරන්න බෑ. මේ ලස්සන view point එක බලන්න විතරමයි අපිට අයිතිය තියෙන්නේ. මේකේ ලස්සන සුන්දරත්වය විඳලා ඒ ආපු විදියටම ආපු පාරෙම යන්න කියලා මං ඔයාලගේ ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි ඔයාලට මේ ආරණ්‍ය සේනාසනයට ඩොනේෂන් කරන්න ඕන නම් එතන පින් පෙට්ටියකුත් තියලා තියෙනවා. ඉතින් ඒවට ඩොනේෂන් කරන්න අමතක කරන්න එපා. හැබැයි මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයාලට සීක්‍රට් අයිලන්ඩ් එක බලන්න එන්න ඕන ටයිම් එක තමයි 5-6 හැබැයි පරිස්සමෙන් ඒ ටයිම් එකට තමයි සන්සෙට් එක ලස්සනටම බලා ගන්න පුළුවන්. ඔයාලට මාරම අත්දැකීමක් ඒ ටයිම් එකේ ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙනම් මේ සීක්‍රට් අයිලන්ඩ් එක ගැන ඔයාට මොකද හිතෙන්නේ? මේ ප්ලේස් එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ප්ලේස් එකක්. ඒකින්ද මතක ඇතුව මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. ඒ වගේම තමයි මාව ෆලෝ කරලා තියාගන්න. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් ගැන මගෙන් අහන්න ඕන නම් අනිවාර්යෙන්ම මගේ Facebook page එක තියෙනවා. ඒකට අනිවාර්යෙන්ම message එකක් දාන්න. එහෙනම් අපි මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු.